හෙලෝ good morning. අද අපි වවුනියාව යන්න හදන්නේ. අද අපේ අම්මගේ පාස්පෝර්ට් එක හදන්න. ඉතින් දැන් වෙලාව 4:00යි. අපි අනුරාධපුරේ ඉන්නේ. අපි දැන් අනුරාධපුරේ අලුත් බස් ස්ටෑන්ඩ් එකට යන ගමන් ඉන්නේ. 5ට CTB එකක් තියෙනවා කිව්වා වවුනියාවට යන. ඒ බස් එකේ වවුනියාවට යන්න. දැන් 4:00ට විතර ඇති වෙලාව. අපි ටිකක් වේලාසන ගියා. ඊට කලින් බස් එකක් ආවොත් ඒකේ යනවා කියලා හිතාගෙන උදෙන්ම යන තරමට හොඳයිනේ කියලා හිතාගෙන කොහොමත් ආවේ නැහැ. 5ට ආපු CTB එකේම ගියා. මට ඒ වීඩියෝ ක්ලිප් එක නම් ගන්න බැරි වුණා. කොහොම හරි අපි 6යි 10 විතර වෙනකොට ආගමන විගමන එක ළඟට ආවා. අපි එනකොට වන් ඩේ පාස්පෝර්ට් සර්විස් එකට නම් ටික දෙනෙක් හිටියා. 10 දෙනෙක් විතර පොලිමේ හිටියා. හැබැයි අපි ආවේ නෝමල් පාස්පෝර්ට්. අපේ පොලිමේ අපි තමයි පළවෙනියටම හිටියේ. අපිට ඉතින් ටිකක් වෙලා පොලිමේට වෙලා ඉන්න උනා. මොකද අපි මෙතෙන්ට එනකොටත් 6යි කාලට විතර ඇති වෙලාව අපි ඇතුළට ගත්තේ හරියටම 7:45ට විතර. අපි ඒ වෙනකම්ම හිටගෙන හිටියා. වාඩි වෙන්නවත් තැනක් නැහැ හැබැයි එළියේ. මේ එළියේ පේන තැන් වලින් ඔයාලා ෆෝම් එහෙම ෆිල් කරන්න ආවේ නැති වුණොත් එතකොට ෆොටෝ කොපි ගන්න ඕන වුණොත් ඒ දේවල් කරගන්නත් පුළුවන්. ඔන්න අපි ඇතුළට ගත්තා. ඊට පස්සේ ඉස්සරෝම ගන්නේ වන් ඩේ පාස්පෝර්ට් හදන්න ආපු අය තමයි ඉස්සරෝම ඔය පොලිමට තියලා එලට අංක වාගයක් දෙනවා. අපි තවමත් ඉඳගෙන ඒ කියන්නේ අපිව කතා කරේ නැහැ තව. අම්මට තමයි හදන්නේ. මට නෙවෙයි. මේ ඉතින් අම්මත් එක්ක මාත් හිටියා. අම්මලාව ඇතුළට ගත්ති 8:00 විතර වුණා. ඊට පස්සේ අම්මලාගේ වැඩ ටික ඉවර කරලා එළියට එනකොට 10:00 විතර වුණා. ඊට පස්සේ අම්මලාගේ වැඩ ඉවරයි. කොහොම හරි අපි බස් ස්ටෑන්ඩ් එකටත් ඇවිල්ලා බස් එකකටත් බස් එකකුත් ආගෙන අපේ පැත්තට යන අපිත් ෆස්ට් ටයිම් නේ වවුනියාවට ආවේ. කොහොම හරි හොයාගන්න අමාරු නෑ. හරිම ලේසි. ඒ වැඩ ටිකත් කරගෙන ඉතින් අපි බස් එකකටත් නැකලා ගෙදර එන්න පිටත් වුණා. ඔයාලට මොනවා හරි දැනගන්න තියෙනවා නම් මට මේක කියන්න බැරි වෙන්නේ නැති ගොඩක් දේවල්. මොකද වීඩියෝ ක්ලිප්ස් ගොඩක් මට ගන්න බැරි වුණා. තව දෙයක් මට කියන්න බැරි වුණා. ඔයාලා ෆොටෝස් එහෙමත් අරගෙන ගියේ නැත්නම් එතනින් ෆොටෝස් එහෙමත් ඔයාලට හදාගන්න පුළුවන් අරගෙන. ඒ වගේම තමයි මේ වන් ඩේ පාස්පෝර්ට් අයට එදාම හම්බෙනවා පාස්පෝර්ට් එක. නෝමල් ඩේ අයට තැපෑලෙන් තමයි එවන්නේ. අර මං කලින් පෙන්නපු රිසිට් එක හම්බෙනවා. අපි සල්ලි බැඳපු. ඒක හම්බෙලා අපිට තැපෑලෙන් තමයි මාසයක් හෝ මාස දෙකකට පස්සේ අපිට පාස්පෝර්ට් එක අපේ අතට හම්බෙන්නේ. ඉතින් ඔයාලට මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මම රිප්ලයි කරන්නම්. මට ගොඩක් දේවල් මිස් වෙන්න ඇති. වීඩියෝ ක්ලිප්ස් ගොඩක් ගන්න බැරි වුණා. ඔයාලට තොරතුරු ගොඩක් දෙන්න බැරි වුණා. ඉතින් මොනවා හරි දැනගන්න තියෙනවා නම් මට පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට පුළුවන් විදිහට මම දන්න විදිහට ඔයාලට විස්තර දෙන්නම්. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.